මේක බොහොම ලස්සන සිද්ධුවක්. දුවේකුයි තාත්තා කෙනෙකුයි අතර සිද්ධ වෙනවා. අපි ඊළඟට අම්මයි දුවයි අතර සිද්ධුවකුත් මේ දුව අහනවා තාත්තේ මං යනවා හුලඟක් වගේ අහස දිගේ. සරුංගල් කරලා තියනවද? මේ කාලේ සරුංගල් කරනවනේ. සරුංගල් නේද? සරුංගල් යන්නේ මොකක් දිගේ පා වෙලාද? හුලඟ දිගේ පා වෙලා. මේ දුව කියනවා තාත්තේ තාත්තටම සමාන පදයක් නේ අප්පච්චි නේද? අහලා තියෙනවනේ. අප්පච්චි මං යනවා හුලඟක් වගේ අහසේ. ඌ අප්පච්චිට මාව අල්ලන්න බෑ ඌ. හුලඟක් වගේ සරුංගලයක් වගේ ගියාම නවතින තැන හිතා ගන්න පුළුවන්ද? බෑ. අපි හොඳ තැනකට යයිද නරක තැනකට යයිද දන්නේ නෑ. දැන් ඔයාගේ ගෙදර ඉන්නවා අම්මා තාත්තා. ඉස්කෝලේට ගියාට පස්සේ හම්බ වෙනවා ආදරණීය ගුරුවරු, සර්ලා, ටීචර්ලා, මැඩම්ලා. හැබැයි මගේ පුතේ දුවේ මේ පාරට බැස්සට පස්සේ ඉස්කෝලේ ඉවර වුණාට පස්සේ බස් එකේ යනකොට, හන්දියට යනකොට, ටවුන් එකට යනකොට ඔයාලට හම්බෙන හැමදේනම අම්මයි තාත්තයි වගේ ගුරුවරු වගේ ඔයාලට ආදරේ කියන්න. ඒ අතර නරක මාමලා නැන්දලත් ඉන්නවද? ඔව්. ඔයාලට කරදර කරන, ඔයාලට හිරිහැර කරන්න පුළුවන් නරක මාමලා නැන්දලත් ඉන්න පුළුවන්. ඒ හින්දා තාත්තට බයයි. දුව සරුංගලයක් වගේ යනවා කිව්වහම තාත්තා කියනවා අහසක් වගේ මං වලාකුළු වෙලලා මගේ දුවව නවත්තනවා. දුව කියනකොට මං සරුංගලයක් වගේ යනවා කියලා තාත්තා කියනවා මං දුවට යන්න දෙන්නේ නැහැ. දුව මොනවා කරගන්නවද? නවත්තනවා. හැබැයි මේ දුවත් ඔයාලා වගේමයි. කියන දේ අහන්නේ නැහැ. ඔයාලත් එහෙමනේ. කියන දේ අහන්නේ නැහැ. දුව ඊළඟට කියනවා මහ ගම් වතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා. ලොකු ගස්වැල් කඳු වැටි උදුරා පොළවට ගමනවා. අප්පච්චි කොහොමද මං නවත්තන්නේ? දුව දැන් මොකක් වෙන්නද හදන්නේ? ගම් වතුරක්. ගම් වතුර දැකලා තියෙනවද? යට වෙනවා පහළ ගම්බිම් මහා වේගෙන් ගලාගෙන යනවා. ටීවී වල දැකලා ඇති නේද? දුව කියනවා මම ගලාගෙන යනවා ගම් වතුරක් වගේ. දැන් ඔයාට අල්ලන්න බෑනේ. ඇයි? තාත්තා ඉස්සෙල්ලා කිව්වේ වලාකුලක් වෙලා නවත්තනවා කියලානේ. දැන් වලාකුලකට පුළුවන් ද ගම් වතුර නවත්තන්න? බෑ. දුව බලන්නෙම තාත්තා කියන විදිහට ඉන්නද ඊට විරුද්ධව යන්න? ඊට විරුද්ධව යන්න. එතකොට තාත්තා කියනවා මං මහ මුහුදක් වෙනවා. දූ වෙනතුරු තනි රකින්නවා. ආදරයෙන් මග බලනවා. තුරුලටගෙන සනසනවා. මා ළඟ නොවැදුව හැමදා සැනසෙන්නේ. පුතේ මේ ලෝකේ ඕනම ගඟක් අන්තිමට ගලලා ඉවර වෙන්නේ වැටෙන්නේ කොහාටද? මුහුදට නේද? දුව ගඟක් වෙනවා කිව්වහම තාත්තා කියන්නේ මම මැද්දෙන් ඩෑම් එකක් බැදලා බස්නාගුඩ ජලාශය වගේ එකක් හදනවා. නේ? තාත්තා කියන්නේ මම ඔයාට යන්න දෙන්නේ නැහැ. හිටු ගෙදරට වෙලා. තාත්තා කියන්නේ දුවේ ඔයා ගඟක් වෙනවා නම් මම මහ මුහුදක් වෙලා ඔයා එන තුරු බලාගෙන ඉන්නවා. මගේ පුතේ දුවේ අම්මලා තාත්තලා එහෙමයි. මේ පුතාගේ දුවගේ හිතේ තියෙනවා නම් පොඩි හරි සැකයක්, පොඩි හරි දුකක් මෙහෙම හිතලා තියනවාද? මගේ අම්මයි තාත්තයි මට ආදරේ නැහැ. අයියට තමයි වැඩිපුර ආදරේ. මල්ලිට නංගිට තමයි වැඩිපුර ආදරේ. හිතලා තියනවාද? කියන්න. ඔව් එහෙම හිතන්නවත් එපා. සමහර වෙලාවට අම්මා සැර කරනවා තමයි, තාත්තා සැර කරනවා තමයි. හැබැයි ඒ දෙන්නගේ මුළු ලෝකෙම ඔයා හින්දා තමයි හැමදේම කරන්නේ. ඒගොල්ලෝ ගොඩාක් ආදරෙයි. මේ තාත්තත් කියන්නේ දුව ගඟක් වෙනකොට මං දුව දරාගන්නේ මොකක් වෙලා කියලාද? මුහුදක් වෙලා. ඒ හින්දා චෝටි දුව අහගන්න. සමහර වෙලාවට අපි අතින් වැරදි වෙනව නේද? ඔව්ද? හිතාමතා නෙමෙයි නොහිත වැරදි වෙන්නේ. මොන දේ වුණත් මගේ පුතේ දුවේ ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියන්න බය වෙන්න එපා. අම්මේ මගේ අතින් අද මෙහෙ වැරද්ද වුණා.
මම හිතලා නෙමෙයි කළේ. ටීචර් මට බැන්න, සර් මට බැන්න, මට දුක හිතුණා. මං ආයේ එහෙම කරන්නේ නැහැ. බය නැතුව අම්මට කියන්න, තාත්තට කියන්න. ගෙදර ඉන්න අම්මයි තාත්තයි විතරක් නෙමෙයි. අපි තව අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුත් ඉන්නවා නේද ඉස්කෝලේ. අපි ඒකනේ ගුරු මව ගුරු පියා කියන්නේ. ඉස්කෝලේ ටීචර්ට, ඉස්කෝලේ සර්ට බය නැතුව කියන්න. ඒගොල්ලෝ ගඟක් වගේ ඔයාව දරා ගන්නවා. නෑ නෑ තෝපලයක් ඉදිරින් එළියට කියලා. එහෙම දාන්නේ නෑ. බෝගන්න ඉස්කෝලේට කියලා එලවන්නේ නෑ. ඇත්ත කතා කරන්න. ඔන්න දැන් සින්දුවේ අවසාන කොටසේදී දුව තවත් මුරණ්ඩු වෙලා මෙහෙම කියනවා. මේ දුව කියන්නේ මං බොරු තරහක් ගන්නවා ඇස් රතු වෙනකල් අඬනවා. තුරුලට අරගෙන හිටියත් නැලවෙන්නේ නැතුවම ඉන්නවා. අප්පච්චි කොහමද මාව නලවන්නේ? මාර වෙන්නේ. දැන් දුව අඬන්නේ ඇත්තටද බොරුවටද? එහෙම දුවලා අඬලා තියෙනවනේ. ඕනේ. පුතාලත් අඬලා තියෙනවනේ. බොරුවට අඬන්නේ බොරුවට. මේ දුවත් කියනවා මම බොරුවට අඬනවා. මාව තුරුලට ගත්තත් නැලවෙන්නේ නැතුව ඉන්නවා. අප්පච්චි කොහොමද මාව නලවන්නේ? ආ කියන්න බලන්න. මේ බලන්නකො මේ අප්පච්චි මේ තාත්තා කියන කතාව. මේ තාත්තා කියනවා දුවටත් වැඩියෙන් හයියෙන් එතකොට නම් මට ඇඬෙනවා. මාර වෙයි. දුව අඬනකොට නැලවෙන්නේ නැතුව ඉන්නකොට දුවට වඩා හයියෙන් කාට ඇඬෙනවද? තාත්තට ඇඬෙනවා. ඔයාලට පොඩ්ඩක් නම් දුකක් වෙනකොට පොඩි කරදරයක් වෙනකොට අම්මට තාත්තට රිදෙනවා ඔයාට වඩා. පුතේ දන්නවද ලොකු වෙනකොට ඉන්ජෙක්ෂන් විදිනවා. බේත් විදිනවා. සමහර දරුවන්ට බේත් විදිනකොට අම්මා අඬනවා. බේත් විදින්නේ කාටද? පුතාට. අඬන්නේ කවුද? අම්මා. ඉස්කෝලේ දුවලා වැටිලා ගලක් පල්ලේ වැටලා තුවාල වෙලා වතු පිටි වල අරන් ගිහින් නර්ස් නෝන්ලා බේත් දානවා කකුලට. එහා පැත්තට වෙලා අම්මා අඬනවා. අම්මලා තාත්තලා එහෙමයි. ඔයාලා අඬනවා බලාගෙන ඉන්න පුළුවන්ද බැරිද? අම්මලා තාත්තලාට මොනවද ඕනේ ඉතින් කොච්චර ආදරය කරලා. එකම එක දෙයයි අර පිටිපස්සේ ඉන්න අම්මලා තාත්තලාටත් මේ ඉස්සරහා ඉන්න අම්මලා තාත්තලාටත් ඕනේ හොඳට ඉගෙන ගන්න. හොඳට ඉගෙනගෙන කවුරු වෙන්න? කවුරුවත් වෙන්න එපා. හොඳ කෙනෙක් වෙන්න. ගමේ ඉස්කෝලේකින් පුළුවන් ද හොඳට ඉගෙනගෙන හොඳ කෙනෙක් වෙන්න? ඒකට ලොකු ඉස්කෝල වලට යන්න ඕනේ නේද? එහෙම නෑ. කවුද අපේ රටේ ජනාධිපතිතුමා? එයා ඉගෙන ගත්තේ කොළඹ ලොකු ඉස්කෝලේක නේද? නෑ නෑ අනුරාධපුරේ ගමේ ඉස්කෝලේක. ඔයාලා වගේමයි. එහෙනම් ගමේ ඉස්කෝලේක ඉගෙනගෙන රටේ ජනාධිපති වුණත් වෙන්න පුළුවන්ද? ඔව්. ඒ හින්දා අම්මලා මෙච්චර ආදරය කරලා තාත්තලා මෙච්චර ආදරය කරලා ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි ආදරණීය. මගේ පුතේ දුවේ හොඳට ඉගෙන ගන්න කියලා. මේ සින්දුවක් ගයන්නේ අපේ පාසලේම ඔයාගේ සහෝදර සහෝදරියෝ දෙදෙනෙක්. හොඳ අප්පුඩියක් ගාලා පිළිගන්න.